ඇත්ත කිව්වේ මිකි ආතරද නැතිනම් ප්‍රමෝදය වික්‍රමසිංහද? රයිට්. ඊයේ පෙරේදා ආందోලනාත්මක ප්‍රකාශයක් ප්‍රකාශ කළා අලුතින් අපේ පත්තුණු ක්‍රිකට් තේරීම් කමිටිය සභාපතිවරයා. ඉතින් ඔබ හරි ක්‍රිකට් පිස්සෙක් නම් මිකි ආතර් ලංකාවේ ක්‍රිකට් පුහුණුකරු විදියට ඉන්නකොට අපූර්ව ප්‍රකාශයක් පැතුම් නිසංක ගැන ඉදිරිපත් කරා. ඉතින් ඒ ප්‍රකාශය සෝෂල් මීඩියා වල ඒ වගේම තමයි YouTube වල ගොඩක් දෙනෙක් කතා කරා. ඔහු කිව්වේ පැතුම්ගේ අනාගතය ගැන. ඔහු කිව්වේ වර්තමානයේ පැතුම් නිසංක ටෙස්ට් වල ODI වල තාමත්ම හොඳ තත්ත්වයක ඉන්නවා. අනාගතයේ ලෝකේ හොඳ ඉතිකරුවෙක් වෙයි කියලා ඔහු ඒ දවස්වල ප්‍රකාශ කළා. ඒ වගේම තමයි T20 ගැනත් ඔහු ප්‍රකාශ කළා. වර්තමානයේදී පැතුම් නිසංක T20 වලදී යම්කිසි මට්ටමක් පවත්වාගෙන යනවා. ඉතින් අනාගතයේදී ඒ තත්ත්වෙත් ඔහු දියුණු කරගනි කියලා ඔහු එදා ඉදිරිපත් කළා. එතකොට ඔහු කිව්වේ පැතුම් නිසංක ලෝකේ ඉතාමත්ම ප්‍රබල ක්‍රීඩකයෙක් වෙනවා කියන එක තමයි එදා ප්‍රකාශ කළේ. ඉතින් ඕගොල්ලන්ට මතක ඇත්නම් ඒ දවස්වල මේ ප්‍රකාශය සෝෂල් මීඩියා වල හැමතැනම ගියා. ප්‍රමෝදේ එහෙම කිව්වා කියලා ඕගොල්ලන්ට මතක තියෙනවද? අනිත් එක තමයි ප්‍රමෝදේට කොච්චර විරෝධයක් තිබ්බද නේ අපි. රයිට්. ඉතින් ප්‍රමෝදේ අද ඇවිල්ලා කිව්වේ ඔහු ඉදිරිපත් වුණා කියලා. එහෙමනේ ලංකාවේ මිනිස්සු ගොඩක් සාමාන්‍ය මිනිස්සු දන්නවා ලංකාවේ ඉහළ තැන්වල ඉන්න මිනිස්සු තමන්ගේ තත්ත්වය තමන්ගේ බඩගෝස්තර රැකගන්න අනිත් මිනිස්සු පිස්සුවයි කියලා මාධ්‍යට එන්න කියලා බොරු ප්‍රකාශ කරලා තමන් සුද්දෙක්යයි ප්‍රකාශ කරන අවස්ථාවන් බොහොමයි. ඒක දේශපාලනයලත් එහෙමයි, ඒක ක්‍රිකට් වලත් එහෙමයි. ඒකනේ ඉතින් ක්‍රිකට් මේ වගේ දූෂිත තැනක් වෙලා තියෙන්නේ. යකමැති තැනක් වෙලා තියෙන වර්තමානයේ උත්තර ආදර කරපු තැන. ඉතින් ඕගොල්ලෝ හොඳ ක්‍රිකට් පිස්සෙන්න. පැතුම් නිසංග ගැන ප්‍රමෝදේ දැත්ත කියන්නේ මිකි ආතරද ඇත්ත කියන්නේ කියලා ඕගොල්ලෝ හොඳටම දන්නවා ඇති. අනිත් එක තමයි මේක ඇත්ත නැත්ත දැනගන්න වෙන්නේ පැතුම් නිසංග. කවදා හරි ක්‍රිකට් වලින් අයින් වුණාට පස්සේ ඕ ප්‍රසිද්ධියේ ප්‍රකාශය කරයි. කවුද ඌව දැකගත්තේ? ඉතින් මතක ඇතිනේ LPL එකේ ඇත්තක බාතකවත් වද්ද ගන්න කැමතුන්නේ නැහැ නේ කවුරු. නමුත් ඒකට පුෂ් එක දුන්නේ ශ්‍රී ලංකාවේ ඒ දවස්වල හිටපු වුණුකරු කියන එක අමතක කරන්න එපා. රයිට්? ඕගොල්ලෝ තියන්නේ කරන්න. කමෙන්ට් කරන්න, ලයික් කරන්න, පේජ් එක ෆලෝ කරන්න අමතක කරන්න එපා. මේක Lorry Talk Sports.